කාලෙකට පස්සේ ෆැකල්ටි එකට ආව අපි අද අපිට අර එක්සෑම් එක කළා ලොකු නිමාඩුවක් හම්බුණානේ. ඒකත් එක්ක අපි ගෙදර හිටියේ. ඊයේ අපි ෆැකල්ටි ආවා. සති දෙකකට විතර පස්සේ ආවේ. මොකද අපි ෆැකල්ටි ආවේ අපේ ෆැකල්ටි එකේ අපේ ළමයි ටික මේ පොසොන් පෝයට කරනවා භක්ති ගීත වැඩසටහන. ඊයේ තමයි පොසොන් පෝය තිබ්බේ. අපි අද නෙමේ හෙට තමයි භක්ති ගීතක තියන්න හිතන් ඉන්නේ. එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැතුව අපි යමු ඒ පැත්තට. අපේ යාළුවෝ කට්ටිය මේ භක්ති ගීත වැඩසටහනට එක එක විදි වලින් උදව් කරනවා. භක්ති ගීත කියන්න, වටේ ඩෙකරේෂන්ස් වලට චිත්‍ර අඳින්න, වෙන වෙන නිර්මාණ කරන්න. මේ පාර භක්ති ගීත වැඩසටහනට මම හිතුවේ කරන්න announcing. ඔක්කොටම කලින් අද අපිට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. පළවෙනිම එක තමයි හෙට අඳින්න සුදු සරමක් හොයාගන්න ඕනේ. ඒකට මං අද ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදරින් සුදු සරමක් අරගෙන එනවා. ඊට පස්සේ තවාර ෂර්ට් එකට ගහන්න ලස්සන බෞද්ධ කොඩියක පින් එකක් ගන්නත් ඕනේ. තව අපේ announcing වලට print out එකක් ගන්නත් තියෙනවා. අපේ මේ භක්ති ගීත වැඩේ ගැන කියනවා නම් මේකේ නම ශාසන අභිනන්දන. කරේෂන්සුයි ඉවෙන්ට් කෝඩිනේෂන් කොම්පැටිටික් කරන්නේ අපේ 7th එකේ. අපි ඇකඩමික් ස්ටාෆ් එකනොත් මේකට උදව් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාලත් අපිත් එක්ක භක්ති ගීත කියන්නෙනවා. අපේ ජූනියර්ස්ලත් එනවා මේකේ අපිත් එක්ක භක්ති ගීත කියන්න. ඒ කියන්නේ අපේ බැච් එකේ ගොඩක් ළමයි ගෙදර ගිහිල්ලානේ හිටියේ. එක්සෑම් ඉවර වෙලා හම්බෙච්ච වැකේෂන් එකත් එක්ක. ඉතින් ඒ කට්ටියම මේ දවස්වල හොස්ටල් ඇවිල්ලා මේ වැඩවලට උදව් කරනවා. මේ වගේ භක්ති ගීත වැඩසටහනක් අපේ ෆැකල්ටි එකේ එහෙම නිතර තිබිච්ච දෙයක් නෙමෙයි. බලමු වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මොකටද මේ ලෑස්ති වෙන්නේ? ඉතින් අපි දෙන්න මේකේ announcing වලට තමයි ඉන්නේ. මට ඉතින් කියන්න විතරයි තියෙන්නේ බලාගෙන මේවා ඔක්කොම හදලා තිබ්බා. පටන් ගන්න හැටි අපි කට්ටියට විස්තර කරලා ඊට පස්සේ එක එක songs කියන්න ඕන විදිහයි තව අපිට ඇඩ් කරන්න ගොඩක් අපි හැබැයි සෑහෙන ගේමක් දුන්න මේකේ මේ අර කියන ඒවා හදාගන්න මේකේ ඊට පස්සේ අද අපිට තව වෙනස් කරලා බිට් කරන වැඩ ටිකක් තියෙනවා. තව අර ඉවෙන්ට් එකේ ඇජෙන්ඩා එකට මේ අනුව මේක එහා මෙහා කරලා හදාගෙන ඒ ටික තමයි තියෙන්නේ. Sri Cycle Mobility Asinima House ශ්‍රී ලංකාවයි විශ්වවිද්‍යාලයේ දැන් තමයි අපේ වැඩ ටික ඉවර කරගත්තේ. දැන් වෙලාව 5ත් පහු වෙලා තියෙන්නේ. ටවුන් එකට ගිහිල්ලා සරන් අරගෙන තව බැච් එකකුත් අරගෙන ෆොටෝ කොපි ගහගෙන ඒ වැඩ ටික ඉවර කරලා අපි දැන් ඉන්නේ ඔඩිටෝරියම් එක ළඟ. අපි ටක් ගාලා ඇතුළට ගිහින් බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. ඉතින් මෙයා තමයි මේ සම්පූර්ණ චිත්‍රය මේ වැඩ ටික බැලුවේ. හිරුද? ඉතින් කියන්නකො මොකක්ද අඳින්නේ කියලා. කියන්නේ ඉතින් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු එක නිරූපණය වෙන එක තමයි අඳින්නේ. හිරුදේගේ මේ ටික තමයි යන්නේ. නේ අල්ලිස්. සින්දු කියලා ඇසිලා තියන්නේ. ඉතින් මොකක් කොහොමද වෙන්නේ කියන්නකෝ වැඩේ? වැඩේ කොහොමද වෙන්නේ? ඔයාලා සින්දු කුඩයි සින්දු 5ක් කියනවා. අපි 5යි 8 එකෙන් 5යි. ඔය එකට විකි ස්ටාෆ් එක ඉච්චරනවා.
අපි බලමු මොනවද ගෙනාවේ කියලා. මෙතන තියෙනවා සරන් 3ක් තියෙනවා. අපි ගාව තියෙනවා පින්. announcing. Where you feel, yeah. Where you look, where you touch, where you feel, yeah. Yeah, yeah, yeah. Can we talk about me and you? Can we talk about the truth? I wanna know, I wanna know. Can we talk about me and you? Can we talk about me and you? Can we talk about the truth? I wanna know, I wanna know. Can we talk about me and you? ඔන්න ඔය විදිහට අපේ අද වැඩ ටික ඉවරයි. අද වැඩ ගොඩක් කරා. අද අපි වැඩ ගොඩක් කරා. ගොඩක් මහන්සි. දැන් ඊළ ඕෂන් දාලා ඔෂ්‍ය ගත්තා ගන්න ඕනේ. දැන් නිදා ගන්න ඕනේ. හෙට උදෙන් ඇහැරිලා වැඩ ගොඩක් කරන්න තියෙනවා අපිට. එහෙනම් අපි දැන් නිදාගෙන හෙට හම්බෙමු. නිදා ගන්න කියලාවට දැන්ම නිදා ගන්න නම් වෙන්නේ නැහැ. තව පොඩි වැඩ වගේක් තියෙනවා. අපිට ඉවෙන්ට් එකේ ඇජෙන්ඩා එක හම්බුණා. දැන් මම මේ ඇජෙන්ඩා එක පොඩි අර පෝස්ට් එකක් වගේ හදලා ගන්න කියලා තමයි බැලුවේ. ඒ වැඩෙත් ඉවර කළාම අපි නිදා ගන්න යනවා. දැන් වෙලාව 1:36යි. මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. උදෙන් ඇහැරෙන්න අපි මේක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරමු. මේ තමයි මම හදපු අපේ ඇජෙන්ඩා එක. මේකේ අපි වෙලාවල් දැම්මේ දල විදිහට. ඒ කියන්නේ හරියටම මේ වෙලාවට මේක මෙහෙම වෙයි කියලා හිතන්න බෑ. ඉතින් අපේ මේ ඇජෙන්ඩා හදන වැඩේට හිතුවට වඩා වෙලාවක් ගියා. මේක හදලා ඉවර වුණා මම 3:23 ජූලි 1 වෙනිදා. අද තමයි අපේ මේ ඉවෙන්ට් එක තියෙන්නේ. අද අපිට කරන්න තව පැය කීපකින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. අද ලොකු නිින්දක් නිදා ගන්න හම්බෙන එක නෑ. අපි දැන් ටක් කරලා නිදාගෙන උදේ හැරිලා ඒ වැඩ ටිකට යමු. ඔන්න ඉතින් දැන් වෙලාව උදේ 8 පහුවෙලා තියෙන්නේ. පිළිවෙලට ඉතින් අද වැඩේට දෙන්න ලෑස්ති වුණා. ඊයේ රෑ නිදා ගන්න පරක් වුණා තමයි. ඒත් අද අපි උදෙන්ම හැරුණා. වැඩ තියෙනවනේ තව කරන්න. අපේ යාළුවෝ දැනටමත් ගිහිල්ලා ඉන්නේ වැඩවලට. ඉවෙන්ට් එක තියෙන්නේ හවස 6ට වගේනේ. අපි එතකොට හවස ඇවිල්ලා නැෂනල් කිට් එකට චේන්ජ් වෙමු. තව වැඩ තියෙනවනේ අපිට. ඒ වැඩවලට එතන උදව් වෙලා ආපහු එමු. අපි දැන් ඔඩිටෝරියම් එක පැත්තට යන ගමන් ඉන්නේ. ඔඩිටෝරියම් එකට යන්න කලින් පොඩ්ඩක් කැන්ටින් පැත්තට ගිහින් යමු. මොකද කොටම කලින් හොඳට කාලා ඉන්න ඕනේ. ශ්‍රී ලංකා වයඹ වෛද්‍ය විද්‍යාලයද? වයඹ විශ්වවිද්‍යාලය. දැන් අපේ ස්ක්‍රිප්ට් එක හදලා ඉවරයි announcing වලට. දැන් මේකේ මම ෆොටෝකොපියක් ගන්න ඕනේ. මේක තමයි අපි එඩිට් කරලා ඔක්කොම ගල්ලා හැදුවේ. ඉතින් එලෙස ජම්බුටි පේසිට අපේ යන කම්පාවෙන් ලක්තිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පැහැදිලෙන් පොසොන් පුර පසළොස්වක පොහොය දින සමරනවස් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ ශාසනාභිනන්දන දරාස්තිස්කය
අපි මෙච්චරලා කැන්ටින් එකේ හිටියේ announcing ඒ ටික දැන් කළා ඉවරයි ඔක්කොම. දැන් අපි ඔඩිටෝරියම් එක පැත්තට යන් අපේ අනිත් යාළුවෝ ටික මොනවද කරන්නේ කියලා බලන්න. මේ තමයි මිහින්තලා. අපේ මේ ඔඩිටෝරියම් එකේ අපේ කට්ටිය ලෑස්ති වෙන අතරේ මේන් ගේට් එක ගාව දන්සලක් යනවා. වෙලිමල් දන්සල. ඒ දන්සල දැන් පටන් අරන් තියෙන්නේ. අපි යන් අර පැත්තට මේන් ගේට් එක පැත්තට ගිහින් වෙලිමල් කෝප්පයක් බීලා මේ වයන් ඉතිහාසයේ පළවෙනි වතාවට වෙලිමල් දන්සලක් මේ පිටිපස්සේ තියෙන එක තමයි. ඉතින් මේ විතරක් වඩා හොඳ සාර්ථකව දැන් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද රටේ වෙන්නේ කියලා. ජය. ඖෂධීය වටිනාකමක් තියෙන දෙයක් නිරූපණය කරන්න ඕනේ හින්දා තමයි අපේ කට්ටිය වෙලිමල් දන්සලක් දෙන්න තීරණය කරලා තියෙන්නේ. පොඩි වැණීම වෙනුවා වැනිල්ලක් අපිට සැපීම මම සිදු සඳුන් නිසා තමයි අපිට ජනතාව එදිලා ආවේ. ඒක සන්නිය කඩුව මේ ඉන්නේ අපේ ආර්ට් අපේ ඉවෙන්ට් එකේ ඔක්කොම ඩෙකරේෂන්ස් අඩ ටිකයි ඒ ඔක්කොම වෙලිමල් දන්සල ඉවරයි. මෙයාලා කිව්වේ කප් 1000ක් විතර ගිහින් තිබ්බා කියලා. අපිට හිතුනෙත් නෑ 1000ක් ගියයි කියලා. පස්සේ කවුන්ට් එක අරන් බලද්දී අපි ගෙනාපු ගානටත් වඩා පස්සේ මේ අපි ආපහු ගෙනල්ලා දුන්නා. ඇත්තටම මේ ගොඩක් සතුටුයි අපි පළවෙනි පාර්ට් එක කරපු මේ වගේ දෙයකට ඒ වගේ ලොකු මේ දෙයක් ලැබිච්ච එක ගැන. වෙලිමල් දන්සලේ වැඩත් ඉවර කරලා ඒ ටිකත් අස් කරලා ඔක්කොමත් කරලා ඉවර කරලා අපි දැන් ආයන් ඔඩිටෝරියම් එක පැත්තට. මොකද දැන් ඊළඟට එතන වැඩේනේ තියෙන්නේ. මේ අපි හදපු තිස්ස රජතුමා මේ පැත්තෙන් ඉන්නවා මුවා. ඉතින් අර මිහිඳු හාමුදුරුවෝ වැඩම කරේ මේ තියෙන්නේ මිහින්තලා ගලනේ. එතකොට මෙතන ඉන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අනිත් හාමුදුරුවරු ටිකයි. අතන බණ්ඩුක උපාසකයි. මේ ඉන්නේ අපේ දැන් රිලිජියස්. හරිද? ඔයාගේ මූලිකත්වෙනුත් මේ වැඩ ටික උනානේ.
නෑ ඉතින් කියන්නකෝ බලන්න. මෙයා තමයි ගල ගැහුවේ. ඔව් මේ මෙතන පේන මේ මිහින්තලේ කලේ ගැහුවේ මෙයා. නෑ නෑ චතුරලයි මත උදව් කරා. කට්ටිය උදව් කරා. ඉතින් මම ඒක ටිකක් කරන්නම් කියලා ගත්තා. ඉතින් මේ ටික මං කරලා දුන්නා. අර මේ මෙතන මේ පේන මේ ටිකම කරේ. ඉතින් කියන්නකෝ. ඇත්තටම ඉතින් අපේ කට්ටියගේ සහයෝගය මට හම්බුණා. ඉතින් මම්ම කරා කියලා එකක් නෑ මේක. 7th batch එකේ වැඩක්. ඉතින් අපි ඔක්කොම වැඩි ලස්සන කරා ඉතින් plan කරලා. රන්දීප අර මේ අපේ ඩෙකරේෂන්ස් වලට සෑහෙන්න උදව් කරානේ. මේවත් බෙදුවා දන්සලේ. දන්සලටත් ගියා. සුවග කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි සුවග ගැන කියමු මොකද කරේ කියලා. අපිම මුකුත් කරේ නෑ. හවස් වෙලා තියෙන්නේ වෙලාව 6 පහු වෙලා. දැන් තව ටිකකින් භක්ති ගීත වැඩේ පටන් ගන්න හදන්න. යාළුවෝ කට්ටියක් හම්බුණා අපිට අද. හලෝ ඔයාලා මොකටද ආවේ? වීඩියෝ කරන්න වීඩියෝ එක යාළුවා පරිශ්‍රය තව ටික වෙලාවකින් හාමුදුරුවෝ වඩම්මලා බණ දේශනාව පටන් ගන්නවා. දැන් අපිට අග්ගාලා හොස්ටල් එකට ගිහිල්ලා සරමයි ෂර්ට් එකයි ඇඳගෙන ආයි වෙලාවට යන්න. හොස්ටල් එකට ආවා. අපිට ලොකු වෙලාවකුත් නෑ ලෑස්ති වෙන්න. ඔන්න ලෑස්ති වුණා. හිතුවට වඩා පරක්කු වෙලා තියෙන්නේ. අපි දැන් ඉක්මනටම අර පැත්තට යමු. පිටින් යන වනාස් කරන්න. කරුණාගුණයෙන් අද තැන්පත් ලෙස මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිදුම් ගබන්නේ. අපේ අනවුන්සින් යන ගමන් තියෙන්නේ. අපි පටන් ගත්තා පිළිගැනීමේ කතාවයි පොන්තෙල් පහනයි. මහා කරුණාබරිත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සසරේ දුක කෙලවර කරන්නට නිර්වාණයම පසක් කළා. දරුවාරිම කැමැත්තෙන් මේ වැඩසටහන කරන්න බාරගත්තා. ඉතින් එම වැඩසටහන ඇත්තටම සාර්ථකයි. අවුලක් නැතුව වැඩේ කරන් යන පොඩි මිස්ටේක්ස් වුණා. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත්ගමන පුරාවටම සෙවණැල්ලක් වෙමින් උන්වහන්සේ පසුපස වැළඳී සිට අප විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයට අපගේ මේ ආරාධනය. This event is an unforgettable event. Thank you very much. අපි දැන් එජෙන්ඩා එකේ සෑහෙන ගොඩක් ඉවර වෙලා තියෙන්නේ. ඔයාගේ අයිඩියා එක මොකද්ද මේ මෙච්චර වෙලා තිබ්බ මේවා ගැන? තව අපිට තියෙන්නේ ඇත්තටම භාගයකටත් වඩා අඩු ගන්න. මේ පොළොව තලයේ පිපෙන මලකටත් ගලා යන දොලකටත් මේ මහ කුලකටත් මේ ආරාධනය වයඹ වෙන්දිලිටේ අප ගෞරවනීය අධ්‍යයන කාර්ය මණ්ඩලයයි. ලෝකයට න්‍යායක්ම එකට නොරැගෙන මිනිස්සු
අපේ අද ශිෂ්‍යාචාර්යවරුන් තිලුවක තිලක තථාගතයන්න් වහන්සේ 45 වසන් මුළුල්ලේ පරහිත සුව පිණිසම ජීවිතය කැප කළ ශාස්ත්‍රූවරේ. දැන් ඉවෙන්ට් එකෙන් සෑහෙන ගොඩක් ඉවරයි. අපිට තව අයිටම්ස් 4-5ක් වගේ තියෙන්නේ. මුල් ටිකේ පොඩි ප්‍රශ්න ආවා අපිට සවුන්ඩ්ස් වලයි ඇනවුන්සින් වලයි එජෙන්ඩාගේ පොඩි ප්‍රශ්න ටිකක් ආවා. අයිටම්ස් ටික එතන ඉඳන් ඉස්සරහට කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන ආවා. අපේ මම 7th එක කියන්න ගියේ. ඊළඟට මට අනවුන්ස් කරන්න තියෙනවා හිට් එක. ඒ කියන්නේ අපේ ඉතින් ඔන්න අපේ අයිටම්ස් ටික ඉවරයි දැන්. අපි දැන් ඊළඟට කරන්නේ අවසානය කියලා නිමාව සනිටුහන් කරනවා කියලා අනවුන්ස් එකක් දෙනවා. එතකොට එතනින් ඔක්කොම ටික ඉවරයි. අද ඉතාම මුල්කල්සෝයි කියන ඉතාම අලමාවක් විදිහට පවතිනවා. දැන් ඔන්න වැඩ ටික ඉවර කළා. ඔක්කොම ටික හැමෝටම සුබ රාත්‍රියක් කියලා ඉතින් දැන් කට්ටිය යනවා. අපිත් යන් මේ පැත්තට බලන්න. ශාසනාභිනන්දන 2026 අපේ වයඹ මෙඩිකල් ෆැකල්ටි එකේ දෙවැනි පාර්ට් තමයි මේක තියන්නේ. ඉතින් ඔන්න අපි දෙවැනි පාර්ට් මේක කළා ලස්සනට ඉවර කළා. ඔන්න අපි ඉවරයි මේක. අපි ඉවරයි. අඹ ගහවත් මොකක් හරි වුණාද? Watch the stars when I'm gone. When I am gone.